අපි අද ස්ටාර්ට් කරන්න හදන්නේ Word application video series එකේ දෙවෙනි වීඩියෝ එක. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ font group එකට අදාළ කොටස සහ කොහොමද අපි document එකක් save කරන්නේ කියන දේවල් කිහිපය තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මුලින්ම ඔයාලා මේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා ඔයාලා channel එක තියාගන්න. ඒ වගේම තමයි වීඩියෝ එකක් දාපු සෙනින් බලන්න. ඔයාලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් අපි සුපුරුදු පරිදි අපේ part 2 ඒ කියන්නේ දෙවෙනි වීඩියෝ එකට යමු. හරි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Word document එකේ කොහොමද Word document එකක් Word application එකක් කොහොමද අපි save කරන්නේ කියන ගබඩා කරගන්නේ සහ අපිට මේ අදාළ කරන Word එකේ කොහොමද අපි font group එකේ වැඩ කරන්නේ කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න. හරි. ඉතින් මම සුපුරුදු පරිදි Word එක open කරාට පස්සේ මගේ home tab එකට අදාළ කරන blank document එකක් ගන්න හදන්නේ. ඉතින් මම blank document එක blank template එක උඩ left එකෙන් mouse එක left එකෙන් එකපාරක් click කරනවා. හරි. ඔන්න සුපුරුදු පරිදි අපි ගිය පාර වීඩියෝ එකේ කතා කරා වගේම ඉන්ටර්ෆේස් එක තියෙනවා. ඉතින් ආපහු සරක් චුට්ටක් මතක් කරන ගමන් නේද quick access toolbar එක document name එක නේද එතකොට minimize එක maximize restore down close එක tabs වර්ග ටික සහ ඊළඟට ribbon එක තුල තියෙන group එක group name එක ඊට පස්සේ අපි අන්තිමටම navigation pane එකක් open කරගත්තා නේද ruler දෙක open කරගත්තා ඊට පස්සේ අපේ document area එකට අපි කියන page එකක් කියලා status bar එක. ඉතින් ওই කොටස් කීපය ගැන තමයි අපි ගිය පාර වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් මේ පාර වීඩියෝ එකෙන් මුලින්ම බලාපොරොත්තු වෙන්නේ මම කිව්වා ගබඩා කරා කියන්නේ save කරගන්න document එකක් කොහොමද අපි save කරගන්නේ සහ ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ home tab එකේ font group එකට අදාළ කොටස තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඉතින් මේ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි ඔක්කොටම කලින් document එකක් save කරන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. පළවෙනි ක්‍රමය. ඒ තමයි අපිට තියෙනවා file කියලා tab එකක්. හරිද? මේ file කියන tab එක උඩ left එකෙන් click කරාම අපිට open වෙනවා මේ වගේ interface එකක්. ඉතින් මේ interface එක ඇතුලේ පුතේ අපිට පළවෙනි පාර document එකක් save කරනවා නම් මුලින්ම පෙන්නන්නේ save as කියන එක. හරිද? ඉතින් ඔයා කොහොම කරලා මේක save කරන්න ගියත් first time නම් කියන්නේ පළවෙනි පාර නම් මේ document එක save කරන්නේ ඔයාට මුලින්ම එන්නේ පුතේ මේ save as කියන අපේ document එක save කරන්න location එකක් select කරන එක තමයි මුලින්ම එන්නේ. ඉතින් ඕක save දුන්නත් save as දුන්නත් පළවෙනි වතාවේ document එක save කරලා යාදෙන්නේ save as කියන එක තමයි. ඉතින් අපිට පළවෙනි ක්‍රමයේ විදියට ඉතින් ගන්න පුළුවන් file tab එකට ගිහිල්ලා save as කියන feature එක click කරන්න පුළුවන්. නැත්නම් save ගියත් අපිට save as තමයි open වෙන්නේ. එහෙම නැත්නම් අපිට තියෙනවා පුතේ quick access toolbar එක ඇතුලේ save icon එක click කරලත් අපිට save කරගන්න පුළුවන්. save icon එක click කරලත් අපිට save කරගන්න පුළුවන්. නැත්නම් අපිට තියෙනවා control key එක press කරන ගමන් S අකුර නේද keyboard එකේ S අකුර press කරා නම් ඔයාට document එකක් shortcut key එකක් ඇතුලේ document එක ලබඩා කරන්න කියන්නේ අපි කියන්නේ save කරන ක්‍රමය open කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් document එකක් save කරද්දී ඔය කියන ක්‍රම හතරම භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි පළවෙනි වතාවට මේ document නැත්නම් අපි කියන Word application එකක් ඉගෙන ගන්න කෙනෙකුට සරලම ක්‍රමය තමයි ඔයා file tab එක click කරන්න click කරලා පුතේ save as කියන එක click කරන්න. ඒ click කළා ඔයා browse කියන එක මත click කරන්න. ඉතින් මේ browse කියන එක මත click කරාට පස්සේ ඔයාට එනවා open file location එකක්. location එක කොහෙද මම මේ ගබඩා කරන්න කියන එක. ඉතින් මම folder එකක් හදාගෙන තියෙනවා. ඒ folder එක ඇතුලේ තමයි මම ගබඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඉතින් මම ඒ folder එක තියෙන තැනට යන්න හදන්නේ. හරිද? හරි.
හරි. ඔන්න ෆෝල්ඩර් එක තියෙනවා. ෆෝල්ඩර් එක අපි new folder කියලා create කරගමු. ඔන්න new folder එක ඇතුළට තමයි මම දාන්න හදන්නේ. ක්ලික් කරලා ඔන්න document එක ගබඩා කරන්න හදන්න. හරි. මට වමනා කරන location එක මම වම් අත පැත්තෙන් මට වමනා කරන location එක මම වම් අත පැත්තෙන් select කරගත්තා. ඒ select කරලා ඒ location එකට ඇවිල්ලා මම document එකට file name එකක් දෙන්න හදන්න. හරි. දැන් මේ file name එක දෙද්දී ඔයා ඩොකියුමන්ට් එක පාවිච්චි කරන්නේ මොන වගේ හේතුවකටද? අන්නේ හේතුවට සාධාරණීය නමක් දෙන්න. එහෙමයි කියලා සම්පූර්ණ මේක පුරාවටම නම දාන්න එපා. අපි හිතමු අපි මේක භාවිතා කරන්නේ කම්පැනි රිපෝට් එකක් වෙනුවෙන් කියලා කම්පැනි නේම් එක දාලා කම්පැනි නේම් එක දාලා අපිට පුළුවන් ස්පේස් එහෙම තියන්න පුළුවන් කම්පැනි නේම් එක දාලා ඉතින් රිපෝට් වර්ගය මොකද්ද රිපෝට් එක? රිපෝට් කියලා දැම්මා. හරි. ඒතකොට අපි දන්න ඕන අදාළ දිනයක් දාන්න පුළුවන් අපිට ඒ වගේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි මේක මුලින්ම තියාගන්නේ ડોකියුමන්ට් ටයිප් එක මම Word ડોකියුමන්ට් එකක් විදිහට මම ওই ડોකියුමන්ට් ටයිප් ගැන ඉස්සරහදී කතා කරන්නම්. දැනට මතක තියාගන්න Word ડોකියුමන්ට් එකේ තියෙන විශේෂත්වය තමයි අපිට උවමනා කරන ඕනෙම වෙලාවකදී ඒක එඩිට් කිරීමේ හැකියාව තියෙනවා වෙනස් කරගන්න පුළුවන්. දැන් අපි හදිසි හරි හෙඩින් එකක් එහෙම අපිට වෙනස් කරගන්න ඕමනා වුණොත් ඔය කියන Word document එකක් නම් තියෙන අපිට Word document එකේ ඒ වගේ වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම document එක type එක විදියට තියාගන්නේ Word document කියන type එකේ. ඒ Word document කියන type එකට අමතරව මම file name එකක් දුන්නා මගේ මේ කියන document එක හොයාගන්න පුළුවන් වෙන්න. හරි. ඊට පස්සේ මම ડોකියුමන්ට් එකට ෆයිල් නේම් එකක් සහ ડોකියුමන්ට් ටයිප් එක දීලා පුතේ ડોකියුමන්ට් ටයිප් ගොඩක් තියෙනවා මේක ක්ලික් කරාම ඔයාලට බලන්න පුළුවන්. හරිද? අපි කතා කරමු අපිට වැදගත්ම දෙන දේ තමයි උතර තියෙන PDF කියන ડોකියුමන්ට් එක අපි ඒක ඉස්සරහදී කතා කරමු. දැනට මතක තියාගන්න අපි මේක සේව් කරගන්නේ Word document එකක් විදියට මොකද අපිට ඉස්සරහදී අපි මේ document එක තමයි edit කිරීම සිද්ධ කරන නිසා. හරි. දැනට මතක තියාගන්න අපි normal මම file name එකක් දාගත්තා. ඉතින් ඔයාලා මං කිව්වේ මේ file name එක මේ විදිහට දාන්න නෙවෙයි මං කිව්වා report එකක් නිර්මාණය කරනවා කියලා හිතුනොත් අපිට ඒ company name එකත් එක්ක මොකද්ද report එකේ වර්ගය කියලා සටහන් කරලා ඉතින් ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕකත් මතක තියාගන්න දැනට ওই චුට්ටේ තියාගන්න මතකේ කොහොමද අපි save කරන්නේ කියන එක. save කරන එක හරි සරලයි. අපි file tab එකට ආවා. file tab එකේ තියෙනවා save as කියන feature එක. save as එක ඇතුලේ තියෙනවා browse කියන එක. browse එක click කරා නම් මෙන්න මේ වගේ open file location එකක් එනවා පුතේ. ඒ open file location එක ඇතුලට ආවහම අපිට පුළුවන් උවමනා කරන ඕනෙම location එකක් select කරලා file name එක දීලා save කරන type එක දුන්නාම අපේ document එක save වෙන්න ඕනේ type එක දීලා අපිට save කරන්න තියෙනවා. හරි. ඔන්න අපි save කරගත්ත අපේ document එක. මං කිව්වා ඔයාලට මතක ඇති ගිය පාර වීඩියෝ එකේදී document එක save කරපු නැති නිසා තමයි document 1 කියලා තිබුණේ කියලා. හැබැයි දැන් මම document එක save කරා පුතේ. ඔයාට පේනව නේද quick access toolbar එකට එහා පැත්තේ document name එක තියෙනවා. අන්න අපිට පුළුවන් company name report කියලා තියෙන අපේ document name එක මේක. එතකොට අපි කම්පියුටර් එක ඇතුලේ ගබඩා කරගෙන තියෙන්නේ මේක. හරිද? එතකොට මම මේ කියන ડોකියුමන්ට් එක සේව් කරගත්තද කියලා හොඳටම බලා ගන්න තියෙන පළවෙනි ක්‍රමය තමයි පුතේ මෙන්න මේ ડોකියුමන්ට් එක සේව් වෙලා කියලා කියනවා PC එකට. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. යා කියනවා මේ ડોකියුමන්ට් එක සේව් වෙලා තියෙන්නේ කියලා. හරි. දැනට අපිට තියෙනවා වැඩ ගොඩක් කරන්න ඉස්සරහට. හරිද? ওই ටික දැන් අපි ඉගෙන ගත්තේ දැනට සේව් කරන එක විතරයි. අපිට ඉස්සරහට ඉගෙන ගමු මොන වගේ දේවල්ද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. හරි දැන් මම නමක් දාගමු අපි චමින්දු ගිම්හාන කියලා. චමින්දු ගිම්හාන කියලා මම දාගන්නවා. හරි. දැන් පුතේ මේ කියන්නේ නේම් එකක් නමක්. එතකොට මම චුට්ටක් මේ කොටස zoom කරලා තියාගන්නම් ඔයාලට ගොඩක් වැදගත් වෙන නිසා. හරිද?
හරි. හරි. ඔයාලට පේනවා ඇති පුතේ මෙන්න මේ කොටස. තව චුට්ටක් මම zoom කරගන්නම්. මෙන්න මේ කියන home tab එක ඇතුලේ මේ කියන home tab එක ඇතුලේ පුතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ font කියන group එක. හරිද? මේ font කියන group එක. දැන් මම මේ font එකක් වෙනස් කරන්න හදන්නේ. හරිද? ඒ කියන්නේ මේ මම කිව්වා home කියන tab එක ඇතුලේ අපිට තියෙන්නේ මේ font කියන group එක දීලා තියෙනවා නම් මේ group එක ඇතුලේ තියෙන්නේ font එකට කරන්න ඕනි වෙනස්කම්. ඒ කියන්නේ මේ අපි ටයිප් කරන දෙයකට කියනවා අපි ෆොන්ට් එකක් කියලා මේ. අපි මේ ටයිප් කරන දෙයකට කියනවා පුතේ අපි ෆොන්ට් එකක් කියලා. හරිද? ෆොන්ට් එකක් කියලා කියනවා. හරි. එතකොට අපි මේ ටයිප් කරන දෙයකට කියනවා අපි ෆොන්ට් එකක් කියලා. හරි. එතකොට මම කියා දෙන පළවෙනි දේ තමයි මේ ෆොන්ට් එක තුල කරන වෙනස් කිරීම තමයි මේ ෆොන්ට් ගෲප් එක ඇතුලේ තියෙන. අපි චුට්ටක් බලමු මොකක්ද ඒ කියලා. දැන් අපිට මේකේ ෆොන්ට් එක ඇතුලේ වෙනස් කිරීම කරන්න එකපාරට බෑ. දැන් මේම කරලා දැම්ම කියලා එම වෙනස් කරන්න බෑ මේ. දැන් මම මේක Times New Roman දාන්න මේ වෙනස් වෙලා තියෙනවද? නෑ නේද? මේ Times New Roman දැම්ම කියලා වෙනස් වෙලා තියෙනවද? වෙනස් වෙලා තියෙනවද? මොකක් හරි වෙනස් වෙනවද? නෑ. දැන් මට වෙනස් වෙන්නේ නෑ. නේ? මේකේ තියෙන වෙනස තමයි ෆොන්ට් ගෲප් එකේ දේවල් ඇප්ලයි කරනකොට ෆොන්ට් ගෲප් එකේ දේවල් අපි භාවිතා කිරීම කරනකොට ෆොන්ට් ගෲප් එකේ තියෙන ප්‍රධානම වෙනස තමයි අපි ඒ කොටස සිලෙක්ට් කරගෙන ඉන්න ඕනේ. මෙන්න මේම මවුස් පොයින්ට් එක සිලෙක්ට් කරගෙන මම මේ මවුස් පොයින්ට් එකේ මම මෙන්න මේ චමි කියන එක දෙන්නම්කෝ චමි කියන කොටස සිලෙක්ට් කරගන්න. ඔන්න සිලෙක්ට් කරගත්තා. සිලෙක්ට් කරලා බලන්න උණ බලන්න මේ ඔන්න Times New Roman ආපු ගමන් වෙනස් වෙනවා මේ එක ඒවට වෙනස් වෙනවා. ඒක නම් අරගෙන නැති නිසා තියත්තේ අපි සාමාන්‍ය Times New Roman එන්නකො මේ. ඊට පස්සේ මේ පේනව නේද වෙනස් වෙනවා. අපි මෙතනින් අරගෙන එනකොට තාම ක්ලික් කරලත් නැහැ හැබැයි වෙනස් වීම සිද්ධ වෙනවා. එතකොට යම් කිසි වෙනස් කිරීමක් ෆොන්ට් එකට කරන්න නම් ඒ ෆොන්ට් එකේ අපිට උවමනා කරන කොටස සිලෙක්ට් කරගෙන ඉන්න ඕනේ. එතකොට අපි මේ mouse point එකෙන් හරි නැත්නම් අපිට මේක all select කරන්න පුළුවන් පුතේ shortcut key එකක් විදිහට අපිට control එකයි A එකෙන් පුළුවන් මේ control A press කරාම අපිට all select කරගන්න පුළුවන්. එහෙම select කළා අපිට මට මේ කියන කොටස් වල මොනා කරන්න පුළුවන්ද පුතේ? select කර ගැනීමේ හැකියාව තියෙනවා. control A press කරොත් all select වෙනවා. ඒ කියන්නේ ડોකියුමන්ට් එක පුරාවට තියෙන හැම දෙයක්ම අපි ටයිප් කරලා තියෙන හැම දෙයක්ම සිලෙක්ට් වෙනවා. එතකොට අපිට all select දීලා වෙනස් කිරීම කරන්න පුළුවන්. එහෙම නැතුව අපිට mouse point එකෙන් අපිට අදාළ කරන කොටස විතරක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. ඉතින් එහෙම සිලෙක්ට් කරලා අපිට මේ තියෙන්නේ පුතේ එක එක font styles. පැහැදිලිද? font style අපි පැහැදිලි වෙනසක් තියෙන එකක් වෙනස් කරන්න බලමු. හරි පැහැදිලි වෙනසක් තියෙනවා. ඒතර පේනව නේද? පැහැදිලි වෙනසක් තියෙනවා. ඉතින් අපිට font style එකක් කියන්නේ font එක තියෙන්න ඕනි කොහොමද? ඒ අකුරු වල තියෙන්න ඕනි හැඩය මොන වගේ හැඩයක්ද තියෙන අකුරු type එකක්ද තියෙන්න ඕනි කියන එක තමයි font style එකේ තියෙන්නේ. font size එකේ තියෙන්නේ අපිට font size එක අඩු වැඩි කරන එක තමයි. මේ font size එක අඩු වැඩි කරන එක. select කරලා නම් තියෙන්නේ මම click කරන්න ඕනේ නෑ. මම මේක මෙහෙම mouse point එක අරගෙන ගියාම යා අඩු වැඩි වෙන්නනවා පෙන්නනවා. ඔන්න අඩු වැඩි වෙනවා පෙන්නනවා. හරිද? ඉතින් අපිට font size එක වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට අපිට හිතනොත් එහෙම මේක increase කරනවා කියලා කියන්නේ අපි මේ තියෙන increase කරනවා කියලා කියන්නේ font එක. ඒ කියන්නේ size එක එන්න වැඩි කරනවා. ඒ increase කරන shortcut key එක තමයි පුතේ ඔයාලට බලා ගන්න තියෙන්නේ control එකත් එක්ක shift එකයි. ඒකත් එක්ක ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් අපි භාවිතා කරනවා ඔය ඩොට් එක තියෙන එකේ shift එකත් එක්ක press කරනවා සාමාන්‍යයෙන් අපි tag වලට තමයි භාවිතා කරන්නේ. එතකොට ඔන්න ඔය කියන shortcut key එක පාවිච්චි කරලත් අපිට පුළුවන් පුතේ increase කරන්න font එකේ size එක. හරිද? එතකොට increase කරනවා කියලා කියන්නේ එන්න ඔන්න බලන් ඉන්න ඔන්න font එක දිහා බලන්න මම මේක click කරනවත් එකම ඔන්න එකපාරක් click කරා ඔය ක්ලික් කරන ෆොන්ට් එකේ size එක වැඩි වෙනවා. මේක increase එක නම් පුතේ මේකට කියනවා decrease එක කියලා.
මේ ඩීක්‍රීස් එකේ වෙන්නේ මොකද්ද? එන්න අපිට ෆොන්ට් එකේ සයිස් එක ක්‍රමයෙන් අඩු වැඩි කර ගන්න පුළුවන්. ඉන්ක්‍රීස් එකේදී වැඩි වෙනවා, ඩීක්‍රීස් එකේදී අඩු වෙනවා. ඉන්ක්‍රීස් එකේදී වැඩි වෙනවා, ඩීක්‍රීස් එකේදී අඩු වෙනවා. පේනව නේද? හරි අපිට ඔන්න ඔය විදියට මොනා කරන්න පුළුවන්ද? ෆොන්ට් සයිස් එක හදා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි ෆොන්ට් කියන ගෲප් එක ඇතුලේ පුතේ අපිට පුළුවන් කරන්න පළවෙනි දේ තමයි ෆොන්ට් කියන ගෲප් එක ඇතුලේ අපිට කරන්න පුළුවන් පළවෙනි දේ තමයි ෆොන්ට් ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන්. ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න පුළුවන්. ඒතර ෆොන්ට් සයිස් එක ක්‍රමයෙන් වැඩි කරන්න පුළුවන්. ක්‍රමයෙන් අඩු කරන්න පුළුවන්. අපි කියනවා ඉන්ක්‍රීස් කරනවා, ඩීක්‍රීස් කරනවා. ඔය මොනා කරන්නත් අපි ෆොන්ට් එක මොනා කරන්න ඕනිද? සිලෙක්ට් කරන් ඉන්න ඕනි. ඒ අදාළ සිලෙක්ට් කරගත්ත ප්‍රදේශය තමයි ඒ වෙනස් කිරීම ෆොන්ට් ගෲප් එකේ තියෙන වෙනස් කිරීම කරන්නේ. එතකොට පුතේ අපිට උමනා වුණොත් එහෙම අදාළ කරන ලෙටර් එකක් විතරක් සිලෙක්ට් කරලානේ ලෙටර් එකක් විතරක් සිලෙක්ට් කරලා අපිට පුළුවන් බෝල්ඩ් කරන්න පුළුවන්. ඕන්නම් මේ එහා පැත්තේ අකුර I අකුර මට ඉතලික් කරන්න පුළුවන්. පොඩ්ඩක් ඇල කරන බෝල්ඩ් කරනවා කියන්නේ තද පාට කරනවා. ඉතලික් කරනවා කියන්නේ චුට්ටක් ඇන්ගල් කරනවා අකුර. ඊට පස්සේ පුළුවන් අපිට මේක සිලෙක්ට් කරලා අන්ඩර්ලයින් කරන්න පුළුවන්. මේ අන්ඩර්ලයින් කරන එකේ විශේෂත්වයක් තියෙනවා පුතේ. මේ අන්ඩර්ලයින් කරනකොට අපිට මේ අන්ඩර්ලයින් එකේ විශේෂත්වයක් තියෙනවා. මොකද අන්ඩර්ලයින් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් අපිට කැමති වර්ගයක් අන්ඩර්ලයින් පාවිච්චි කරන්න පුළුවන්. මේ more underlines කියලා තියෙනවා. ක්ලික් කරා අපිට ඒක ඇතුලේ අන්ඩර්ලයින් පාවිච්චි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ගැන අපි වැඩිපුර කතා කරමු. මොකද මේක අපිට උවමනා වෙන කොටසක් තියෙනවා. ෆොන්ට් එකේ ඒක ගැන ලොකුවටම කතා කරන්න ඕනේ. නිසා මතක තියාගන්න අපි අන්ඩර්ලයින්ස් වර්ග ගොඩක් තියෙනවා. අන්ඩර්ලයින් වෙන කලර් එක වෙනස් කරන්න පුළුවන් පුතේ මෙතනින්. අන්ඩර්ලයින් වෙන කලර් එක පවා වෙනස් කරන්න පුළුවන්. අපි නිකන් ලයිට් කලර් එකක් දාලා බලමු. අර වලට පේනවා ඇති ලයිට් කලර් එකක් දැම්මත් ඒ ලයිට් කලර් එක වෙනස් වෙනවා පෙන්වනවා. පේනව නේද? හරි. ඉතින් ඔය වගේ M අකුරේ බලන්න M අකුරේ පහලින් තියෙනවා පුතේ ඒක වෙනස් වෙලා තියෙනවා බලන්න පොඩි ඉරි කෑල්ල කොළ පාට වෙලා තියෙනවා. අපි කොළ පාට එක උඩ තියෙන ඉන්න නිසා. ඉතින් අපිට මේ වගේ ෆොන්ට් එකේ කලර් එක වෙනස් කරන්නත් පුළුවන්. ෆොන්ට් එකේ අපි අන්ඩර්ලයින් එකේ කලර් එක වෙනස් කරන්නත් පුළුවන් පුතේ අපිට අන්ඩර්ලයින් එකේ නේද? එක අන්ඩර්ලයින් වර්ග අපිට විදියට වෙනස් කරන්නත් පුළුවන්. කලර් වෙනස් කරන්නත් පුළුවන්. අපිට අන්ඩර්ලයින් වර්ග විදියට වෙනස් කර ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. හරි. ඊට පස්සේ පුතේ අපිට මේ ෆොන්ට් එකට අදාළ කරන කොටසක් වෙන්නේ අපිට පුළුවන් අපි හිතමු මම චුට්ටක් මේක දීලා එන්ටර් කරලා පහළට එන්නම්. දැනට මම අපි හිතමු මෙහෙම කසොන් කියන නම ටයිප් කරා අපි දැනට. හරි. හරි ඔන්න කසුන් කියන නම සිලෙක්ට් වුණාට පස්සේ අපි ඔය කසුන් කියන නම සිලෙක්ට් කරාට පස්සේ පුතේ මෙහෙම සිලෙක්ට් කරලා අන්න කසුන් කියන නම සිලෙක්ට් කරා අපි සිලෙක්ට් කරාට පස්සේ අපිට පුළුවන් පුතේ මේ මෙන්න මෙතනින් ෆොන්ට් කලර්ස් ඇඩ් කරන්න. ෆොන්ට් කලර්ස් ඇඩ් කරන්න අපිට මේ ෆොන්ට් කලර්ස් ඇඩ් කරන්න. අපිට කැමති ෆොන්ට් කලර් එකක් ඇඩ් කරන්න. අපිට පුතේ මේක හයිලයිට් කරන්නත් පුළුවන් සිලෙක්ට් කරාම මේ හයිලයිට් කරන්නත් පුළුවන්. පේනව නේද? හයිලයිට් කරීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි දැනට චූටි වෙනස්කම් කීපයක් කරමුනේ. අපි අකුරේ අපි කලර් එක වෙනස් කරමු. දැනට මම බ්ලූ කලර් එක වගේ දාන්නම් නේද? ලයිට් බ්ලූ කලර් එකක් දාන්නත් නැති නේද? මේක වගේ දාමු දැනට. මම මේ කොටස හයිලයිට් කරන්නම්. ඔන්න දැන් මම මේ කොටස හයිලයිට් කරනවා. ඔන්න ග්‍රීන් කලර් වගේ දාන්න. හරි. ඔන්න හයිලයිට් කරන්නත් පුළුවන්. පේනව නේද? අපිට හයිලයිට් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් ෆොන්ට් ගෲප් එකට අදාළව ෆොන්ට් ස්ටයිල් එකක් වෙනස් කරන්න පුළුවන්. ෆොන්ට් සයිසස් වෙනස් කරන්න පුළුවන්. නේද? ක්‍රමයෙන් අඩු වැඩි කරන්නත් පුළුවන් අපිට. ඒ වගේම තමයි බෝල්ඩ් කරන්න, ඉතලික් කරන්න, අන්ඩර්ලයින් කරන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේම තමයි අපිට ෆොන්ට් කලර් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ටෙක්ස්ට් එකට හයිලයිට් එකක් දාන්න පුළුවන්. හයිලයිට් කරන්න පුළුවන් ටෙක්ස්ට් එකක්. හරිද? ඊට අමතරව අපි තවත් නමක් ගත්තා. හරිද? චාමර කියලා ගමු අපි. මේ චාමර කියන එකේ මට වමනයි මෙන්න මේ කොටසට අන්න බලන්න. අපි මෙහෙම ටයිප් කරලා තියෙද්දි පුතේ මේ අපිට
ඇත්තම කතාව මෙතන තියෙන ෆොන්ට් එක කේස් එක වෙනස් කරන්න පුළුවන්. ෆොන්ට් කේස් එක චේන්ජ් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ සෙන්ටෙන්ස් කේස් කියලා කියන්නේ පළවෙනි අකුර ඒ වචන තීරුවෙම අපි පැරග්‍රාෆ් එකක් ගත්තාම පුතේ ඒක සිලෙක්ට් කරාම පළවෙනි අකුර විතරනේ අපි කැපිටල් කරන්නේ. ඊතුරු වචනවල සියල්ලගෙම පළවෙනි නේද? අකුර අපි ගොඩක් වෙලාවට සිම්පල් විදියට තමයි තියාගන්නේ. ඉතින් නමක් වගේ නම් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ පළවෙනි අකුර කැපිටල් විදියට. ඒත් අපි පැරග්‍රාෆ් එකක් විදියට ටයිප් කරලා තියෙනවා නම් පුතේ මතක තියාගන්න. අපි පැරග්‍රාෆ් එකේදී ඒ පැරග්‍රාෆ් එකේ ගොඩක් වෙලාවට පළවෙනි අකුර කැපිටල් එක විදියට තමයි තියාගන්නේ. ඉතින් අපි කියනවා සෙන්ටෙන්ස් කේස් එකක් කියලා එකට. හරිද? ඉතින් ලෝවර් කේස් කියන එක ඔයාලා දන්නවා අපි සිම්පල් ලෙටර්ස් වලින් සම්පූර්ණම තියාගන්න. මේවට බලන්න ඕන පල්ලෙහාට ආපු ගමන් ඔය බලන් ඉන්න ක්ලික් කරා මං ආන සිම්පල් ලෙටර්ස් කරා. දැක්කද? සිම්පල් ලෙටර්ස් වුණා. ඔන්න සෑලෝ කේස් එක අප කේස් එකේදී ඔක්කොම කැපිටල් වෙනවා. පේනව නේද? දැන් මේකේ කැපිටලයිස් කියන එකේ ඔන්න බලන්න කැපිටලයිස් කියන එකේදී දැන් අපිට මෙහෙම වචන ටිකක් නැහැ නේ බලාගන්න. දැන් මම සෙන්ටෙන්ස් කේස් එක දෙන්න. අපි චාමර කපු ගෙද රොය කියලා දාගමු. හරිද? චාමර කපු ගෙදර කියලා දාමු. මේක සිම්පල් දාමු අපි. කීයකට සිම්පල් තියෙනවා. දැන් මම මේ දෙකම සිලෙක්ට් කරගත්තා. හරි. මෙන්න සිලෙක්ට් කරගෙන මම මෙතන ගිහිල්ලා කේස් එක චේන්ජ් කරනවා මේද කැපිටලයිස් කියන එක. මේ කැපිටලයිස් කියන එකේදී හැම අකුරක්ම පළවෙනි අකුර කැපිටල් වෙනවා. ඔන්න බලන් ඉන්න. දැක්කද කැපිටල් වෙනවා. දැක්කද? අපිට පුළුවන් පළවෙනි අකුර විතරක් සිම්පල් කරලා ඊටු ටික කැපිටල් කරන්න ඕන බලන්න. දැක්කද? අපිට පළවෙනි අකුර කැපිටල් කරලා නේද? ඒ වගේ චේන්ජ් කරන්න පුළුවන් පුතේ අපිට අපේ තියෙන අපි ටයිප් කරන අකු වචනවල සෙන්ටෙන්ස් එක ගැන අපි කියන්නේ කේස් එක චේන්ජ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකට තමයි අපි මෙතන චේන්ජ් කේස් කියන එක භාවිතා කරන්නේ. ඉතින් මේ චේන්ජ් කියන කේස් කියන එක පාවිච්චි කරාට පස්සේ අපිට ඊළඟට තියෙනවා නේද? අපි සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති ඔය දෙයක් ටයිප් කරනකොට එහෙම මේ ඒවා ටයිප් කරද්දී අපි හිතමුකෝ අපි මේකේ ගමු නදුනි කියලා. හරිද? මේ නදුනි කියන වචනේ අපිට අපි හිතමුකෝ වමනයි කියලා අපිට නිකන් අර තියෙනවා. නමුත් අපිට ඒක මැදින් රේඛාවක් ඇඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ වැඩක්. ඒ කියන්නේ ඕක දැකලා ඇති ගොඩක් වෙලාවට ඩිසයිනින් වල ඩොකියුමන්ට් ඩිසයිනින් වල නැත්තම් කරනවා යාලා ඒ වචනේ පෙන්නන්න ඕනේ යාට. හැබැයි නෑ කියලා පෙන්නන්නත් ඕනේ. ඒ වගේ වෙලාවෙදි ටයිප් කරලා ඔය වගේ මැදින් රේඛාවක් අපි භාවිතා කරනවා. ඉතින් ඒකට තමයි අපි ෆොන්ට් එක භාවිතා කරන්නේ. මතක තියාගන්න ඔය මොනා කරත් අපි ෆොන්ට් එකේ අදාළ කොටස සිලෙක්ට් කරගෙන ඉන්න ඕනේ. ඊළඟ දේ තමයි පුතේ ෆස්ට් කියන එක. දැන් ෆස්ට් කියන එක නම් සාමාන්‍යයෙන් මෙහෙම එන්ටර් කරපු ගමන් පුතේ අපිට පෙන්නනවා ST කියන එක දාන්න අර අපි කියන්නේ උඩින් එක කියන අකුරට උඩින් පෙන්නනවා. හැබැයි මේ ST කියන එක පුතේ අපිට සිලෙක්ට් කරගෙන මෙහෙම පෙන්නුවේ නැතොත් කාගේ හරි මේ ST කියන එක සිලෙක්ට් කරගත්තාම ඔයා බලන්න මෙන්න මෙතන තියෙනවා පුතේ සුපර් ස්ක්‍රිප්ට් කියලා එකක්. හරිද? මේ සුපර් ස්ක්‍රිප්ට් කියන එක අපි අදාළ කොට සිලෙක්ට් කරන්න ඉන්න එක ක්ලික් කරන්න. ඔයාලට පේන දේ සිලෙක්ට් වෙලා තියෙනවා මේ. දැන් හදිස්සිය හරි ඔයාලට මෙහෙම ටයිප් කරන් යනකොට දැන් මෙතනින් අපි තුමු මේකේ ස්පේස් එකක් තිබුවට මෙතනින් එහාට එන්නේ නැහැ කියලා. මේව ටයිප් කරන ගොඩ මේ වෙලා තියෙන්නේ. එතකොට තියෙන්නේ මෙතන ස්පේස් එක තියෙනවාත් එක්කම මෙන්න මේ සිලෙක්ට් වෙලා තියෙන සුපර් ස්ක්‍රිප්ට් එක ක්ලික් කරලා අයින් කරන්න. ඊට පස්සේ අපිට සුපුරුදු පරිදි ටයිප් කරගෙන යන්න පුළුවන්. එතකොට අපි ඔය ST කියලා දාන දේවල් වලට කියන්නේ අපි ST කියලා first second third වගේ දාන උඩින් සංඛ්‍යාවක් අපිට වර්ග සංඛ්‍යාවක් විදිහට උනන් දාගන්නත් පුළුවන්. නේද? සංඛ්‍යාත්මක දේවල් දානවා නම්. එතකොට ඒ වගේ දේවල් වලට අපි කියන්නේ සුපර් ස්ක්‍රිප්ට් එකක් කියලා. දැන් S2O කියලා කියන්නේ ජලාණුවක් නේ ඔයාලා දන්නවා ඇති. එතකොට මේ S2O කියන එකේ 2 තියෙන්නේ නැහැනේ පුතේ. මෙහෙම පහලින් තමයි මේ 2 කියන එක තියෙන්නේ. මෙන්න මේ 2 කියන එක කියන්නේ අපිට පහලට දාන්න ඕන එක විතරක් සිලෙක්ට් කරගෙන අපි ඊට පස්සේ යනවා ෆොන්ට් ගෲප් එකේ සබ්ස්ක්‍රිප්ට් කියන ඒරියා එක ගිහලා ක්ලික් කරනවා. සබ්ස්ක්‍රිප්ට් එක ක්ලික් කරපු ගමන් මේ ඔන්න බලන්න. ක්ලික් කරන්න අපිට පුළුවන් ඒ අදාළ කරන කොටස මොනවා විදිහට තියාගන්නද? සබ්ස්ක්‍රිප්ට් එකක් විදිහට පහලින් දක්වන්න. එතකොට මේ කියන ෆොන්ට් එක ටයිප් කරද්දී අපිට තියෙන වැදගත්කම තමයි පුතේ අපිට පුළුවන් ජල අණුවක් විදිහටත් මෙන්න මේ විදිහට අර කියන සංඛ්‍යාව පහලින් දක්වන්න. ඉතින් ඕක තමයි වෙනසකට තියෙන්නේ. තව දෙයක් මම චුට්ටක් එහාට වෙන ටැබ් ස්පේස් එක පොඩක් ප්‍රෙස් කරා.
මම මේකෙදී අපි හිතමු කම්පියුටර් කියලා දාගමු. කම්පියුටර් කියලා දාගන්නම් දැනට. මේ කම්පියුටර් කියන වචනේ අපි හිතමු මේකට ඉෆෙක්ට් එකක් දාන්න ඕනේ. ඉෆෙක්ට් එකක් දාන්න ඕන නම් පුතේ මෙන්න මෙතනට ආවා මේ කැමති ඉෆෙක්ට් එකක් තෝරගන්න. ඒ අතරතුර පුතේ අපිට තියෙනවා මෙතන ෂැඩෝ ඉඳන් ඇඩ් කරන්න පුළුවන් මේ. ෂැඩෝ වර්ග ඉඳන් තියෙනවා ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉෆෙක්ට් එකක් දාලා අපිට ෂැඩෝ එකක් වුණත් අහවෝ සැරයක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවුට්ලයින් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේ වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මේ පේනවද ඒ රේඛාවට? ඉතින් ඒ වගේ අපිට මේ ෆොන්ට් ගෲප් එක ඇතුලේ කරන්න පුළුවන් වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. ෆොන්ට් ස්ටයිල් එකක් වෙනස් කරන්න පුළුවන්. ෆොන්ට් සයිසස් වෙනස් කරන්න පුළුවන්. අපිට අපි කියන්නේ සෙන්ටෙන්ස් කේස් එක වෙනස් කරන්න පුළුවන්. බෝල්ඩ් කරන්න පුළුවන්, ඉටැලික් කරන්න පුළුවන්, අන්ඩර්ලයින් කරන්න පුළුවන්, සබ්ස්ක්‍රිප්ට් කරන්න පුළුවන්, සුපර්ස්ක්‍රිප්ට් කරන්න පුළුවන්. නේද? ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් දාන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් ටෙක්ස්ට් හයිලයිට් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඊට අමතරව ෆොන්ට් කලර් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඇඩ් කරපු අපි ඔය අපි ඉෆෙක්ට් ඇඩ් කරනවානේ එක ටෙක්ස්ට් ඉෆෙක්ට් ඇඩ් කරනවා, බෝල්ඩ් කරනවා, ඉටැලික් කරනවා නේද? ඒ ගොඩාක් දේවල් මෙන්න මෙතනින් අයින් කරන්නත් පුළුවන්. හයිලයිට් එක ඇරෙන්න ඉතුරු ඔක්කොම ක්ලියර් වෙලා යනවා මේ. ඔන්න බලන්න. ඉරේස් වෙන ඔන්න clear all formatting. ඔන්න clear. clear වෙලා ගියා. normal font එකට ආවා. දැක්ක නේද මෙතන? normal font එකට ආවා. ආයි පාරක් මම පෙන්නන්න. ඔන්න බලන් ඉන්න ආයි සැරයක්. ඔන්න බලන් ඉන්න මෙතන පහලින් මම font එක click කරනවත් එක්ක ඔන්න erase කරනවත් එක්කම මේ පහල බලන් ඉන්න මෙතන බලන් ඉන්න. erase කරනවත් එක්කම clear වෙලා ගියා. දැක්කද? ආන්නේ වගේ clear කරන්නත් පුළුවන්. හරි. එතකොට ඔය ටික තමයි පුතේ අපිට තියෙන්නේ කතා කරන්න අද දවසට අදාළව කතා කරේ ෆොන්ට් ගෲප් එක. මේ ෆොන්ට් ගෲප් එක ඇතුලේ අපි කතා කරේ ෆොන්ට් එකකට කරන්න පුළුවන් වෙනස් කිරීම මොනවාද කියන එක. ඉතින් ෆොන්ට් එකට අදාළව වෙනස් කිරීම කොහොමද කරන්න කියන එක තමයි අපි කරේ. ඉතින් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. ඔයාලට තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මම කිව්වා මගේ ටෙලිෆෝන් නම්බර් එක පහළ දැක්වෙනවා. ඒ ටෙලිෆෝන් නම්බර් එක මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් ඒ වගේම තමයි අපේ ක්ලාසස් IT courses තියෙනවා. ඒ කියන්නේ IT පිළිබඳව කිසිම දැනුමක් දැන් කෙනෙකුට උනත් join වෙලා කරන්න පුළුවන්. basic courses තියෙනවා. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න ඔයාලගේ තියෙන basic knowledge එක හදා ගන්න. ඉතින් officially භාවිතා කරන අයට official දේවල් උනත් අපි ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න දේවල් උනත් තියෙනවා. ඉතින් ICT O level පැත්ත බලන කෙනෙක් ඉන්නවා නම් classes විදියට කිසිම දැනුමක් නැහැ මට දැනුම අඩුයි වගේ මට්ටමක ඉන්න කෙනෙක් නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මෙයා ඉන්ඩිවිජුවලි අපි එයාව බලබලා එයාලගේ තියෙන අඩුපාඩු හදනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලට පුළුවන් මගේ channel එක පහළින් දැක්වෙන ටෙලිෆෝන් නම්බර්ස් වලට කතා කරලා ඔයාලට අපේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න. ඉතින් නයිට් එකේ තමයි ගොඩක් වෙලාවට අපි ක්ලාසස් තියන්නේ. මොකද ගොඩක් කාර්යබහුල අය ඉන්නේ. ඒ කාර්යබහුල අයට හරියන විදිහට තමයි පුතේ අපි පාඨමාලා සහ ක්ලාසස් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට රෙකෝඩින්ග්ස් හම්බ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින්ග්ස් ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. ඒ අතරතුර අද කියා දුන්න දේවල් වල ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. සහ නැත්නම් ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා. ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන්. මාව ඒ හරහා ඔයාලට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම පුතේ ඔයාලට පාඨමාලා වලට සම්බන්ධ වෙනවා වගේ මම කලින් වීඩියෝ එකේ කිව්වා අපේ තියෙනවා ගෝල්ඩ් කමියුනිටි එකක් තියෙනවා. ගෝල්ඩ් ක්ලබ් කමියුනිටි එකක්. එතකොට ඔය ගෝල්ඩ් ක්ලබ් එකට ඔයාලට කැමති නම් සම්බන්ධ වෙන්න. ඔය අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන තව පාඨමාලාවක් තමයි කොහොමද Facebook එකෙන් YouTube එකෙන් earn කරන්න කියන එක. ඉතින් ඒ ගැනත් අපි හොඳ පාඨමාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉක්මනට කොහොමද මොනටයිසේෂන් එකක් ගන්න කියන එක. ඉතින් අපි මේ දේවල් එක කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා ඔයාලා ගර්ල් කෝල් කමියුනිටි එකෙත් ඇවිල්ලා ඉන්න. මොකද ඒකෙත් දිනුම් මැදීම් තියෙනවා. ඒ දිනුම් මැදීම් හරහා ඔයාලට ජයග්‍රාහකයෙක් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දිනුම් මැදීම් මොනවාද කියන එක දැනගන්න නම් ගර්ල් කමියුනිටි එක ඇතුළට සම්බන්ධ වෙන්නම සිද්ධ වෙනවා. හරි. ඉතින් හායි පාරක් පොඩි මතක් කිරීමක්. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න වගේම මතක තියාගන්න වීඩියෝ එකක් දාපු සෙනින් බලන්නත් ඔයාලා මේ channel එක
channel එකට අදාළ කරන bell icon එක click කරලා තියාගන්න. ඒතර අපි වීඩියෝ එකක් දාන්න සැනින් ඔයාලට බලන්න පුළුවන්. හරි. එහෙනම් ඔය ටික විතරයි අපි අදට කතා කරන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙනකන් දැනට අපි ඔයාලගෙන් සමුගන්නවා. ඊළඟ ඔයාලට සුබ දවසක්.